ආලංකාරයි බලා ඉන්න තිබෙන්නේ. ආලංකාරයි කඩුව රකින්නාගේ හිසට ඉහළින් පන්දුව හතරේ සීමාව වෙත මේ යවුන් ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ පිටපු ශ්‍රී ලංකා 19 පහළ නායකයා මැනවින් ක්‍රියාත්මක වෙනවා. ඉතාමත්ම දක්ෂ ප්‍රතිකරණයක්, අනර්ඝ ප්‍රතිකරණයක්. විශේෂී පන්දු යවන්නේ කොවට බලන්න ඔහුට එල්ල කරන පහර ඔහු පාද චලනය වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා, අතීතය වෙනස් කරනවා ඔහුගේ හැසිරීම තුළින්. ඒ අනුව තමයි ඔහු ලකුණු 4 ලබා ගන්නේ. මුහුකුරාගේ ක්‍රීඩකෙක් ලෙස ක්‍රීඩා කරන්නේ. ඉහළින් පහර එල්ල කරන්නේ. අපි බලමු පන්දුව ගුවනේ වරක් පතිත වී පන්දුව හතරේ සීමාව වෙත කුසල් මෙන්ඩිස් ශතකය පස්සේ කළා. මේ යවුන් ක්‍රීඩකයාගේ ප්‍රතිකරණය නරඹනවා. පන්දු යවන අන්තයේ සිට අනර්ඝ ප්‍රතිකරණයක්, විශිෂ්ට ප්‍රතිකරණයක්. දුනිත් වෙල්ලාලගේ පන්දු 11කින් ලකුණු 23ක් අවසන් පන්දුවරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබිය හැකි වින්දනය මැනවින් පෙන්වුම් කරන ඉනිමක්. ඊටම හොඳ